Hi friends, welcome to Rainbow with Saku YouTube channel. අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නේ අපේ ජීවිත වෙනස් වෙච්ච හැරවුම් ලක්ෂය ගැන. මේ 2025 නොවැම්බර් 15 වෙනිදා ඉතින් අපි මේ යන්නේ අපේ පුතාව ගේන්න 9 Wells Hospital එකට. මෙන්න මේ විදිහට ඉතින් මාව එක්කගෙන යනවා අපේ රූම් එකට. ඊට පස්සේ මෙන්න මේ විදිහට මගේ බරමැන්නා මගේ වියෝජී තමයි ඩොක්ටර් අජිත් රාජපක්ෂ. මේ තමයි අපේ රූම් එක. Which is 920. Okay. We have given the nappy change area, baby cot, with the, plus the bystander bed, where you can extend the down part, so it will be a single bed, single size bed. So it's kind of a sofa, no. So when you extend it, it will be a single bed. We have provided towels, bed sheets, slipper, toilet tissues and everything. If you wanted to keep anything, like storage space, you ඒ වගේමයි අපි 9 Wells Hospital එකේ ස්වීට් කැටගරි යටතේ තියෙන රූම් එකක් තමයි බුක් කරේ. අපේ රූම් එකේ නම තමයි Little Dear. මේ තමයි රූම් එකේ ෆැසිලිටිස්. ඔයාලට පේනවා ඇති. ඉතින් මගේ වියෝජී ඩොක්ටර් ඇහුවා සති 36 වගේ වෙද්දි අපි කැමති නෝමල් ඩිලිවරි එකකටද නැත්නම් සිසේරියන් සැත්කමකටද කියලා. ඉතින් මායි හස්බන්ඩ්ුයි ඩිස්කස් කරලා සිසේරියන් සැත්කමකට එකඟ වුණා. අපි වියෝජී ඩොක්ටර්ට කන්සෙන්ට් එක දුන්නාට පස්සේ අපිට ඩොක්ටර් දිනයක් දුන්නා අපේ පුතාගේ ඩිලිවරි එක කරන්න. ඒ වගේමයි ඩොක්ටර් කිව්වා ඉක්මනටම ගිහිල්ලා අපි කැමති හොස්පිටල් එකේ රූම් එකක් බුක් කරන්න කියලා. ඉතින් අපි දෙන්න ගියා එදාම 9 Wells Hospital එකට රූම් එකක් බුක් කරන්න. ඉතින් අපි ස්වීට් කියන කැටගරිය යටතේ Little Dear කියන රූම් එක තමයි ඒ විදිහට සිලෙක්ට් කරේ. ඒ වගේමයි වියෝජී ඩොක්ටර්ගේ ස්ටාෆ් එකට ඉන්ෆෝම් කරා අපි මේ විදිහට රූම් එක බුක් කරලා තියෙන්නේ කියලා. ඉතින් මේ විදිහට තමයි Little Dear රූම් එකේ ෆැසිලිටිස් ඔයාලට බලා ගන්න පුළුවන්. අපි රූම් එක බුක් කරපු දවසේ අපිට 9 Wells Hospital එකෙන් දුන්න ඇප්ලිකේෂන් එකක්. ඒක ඩිලිවරි එක කරන දවසට අපි දෙන්න ඕනේ හොස්පිටල් එකට. ඉතින් රූම් එක ගත්තොත් එහෙම අපිට අවශ්‍ය කරන හැම පහසුකමක්ම මේ රූම් එකේ තිබ්බා. ඉතින් ඔයාලට අයිඩියා එකක් ගන්න පුළුවන් 9 Wells Hospital එකේ ස්වීට් කියන කැටගරිය යටතේ තියෙන රූම් එකක තියෙන ෆැසිලිටිස් මොනවද කියලා. ටික වෙලාවකින් මාව චෙක් කරන්න නර්ස් කෙනෙක් ආවා. ඒ වගේමයි 9 Wells Hospital එකේ ඩොක්ටර් කෙනෙකුත් මාව චෙක් කරා මේ අතරතුර. ඒ වගේමයි මට අවුරුදු ගානක ඉඳලා තියෙනවා ඇලර්ජික් එකක්. ඒ ඇලර්ජික් එක නිකන් අර මදුරුව කෑවහම ගෙඩි දාන්නේ. අන්න ඒ වගේ ගෙඩි මුළු ඇඟේම දානවා මගේ. ඉතින් ඒ ඇලර්ජික් එකට මම ප්‍රොෆෙසර් චන්දිම ජීවන්දරගෙන් තමයි බෙහෙත් ගන්නෙ. ඉතින් මගේ වියෝජී ඩොක්ටර් කිව්වා ඩිලිවරි එකට කලින් අනිවාර්යයෙන්ම මගේ ඇලර්ජික් ඩොක්ටර්ව හම්බෙලා එන්න කියලා. මොකද මම සිසේරියන් සැත්කමකට යන නිසා ඒ ඔපරේෂන් එකේදී මට මොන හරි මෙඩිසින් දෙන ඒවා ඇලර්ජික්ද නැද්ද කියලා දැනගන්න තමයි අපේ වියෝජී ඩොක්ටර්ට අවශ්‍ය වුණේ. මගේ ඇලර්ජික් ඩොක්ටර් බෙහෙත් දෙකක් not recommended කියලා ලියලා තිබ්බා ප්‍රෙස්ක්‍රිප්ෂන් එකේ. ඉතින් මම හොස්පිටල් එකට ආවට පස්සේ තමයි දන්නේ මට වොල්ටාරින් කියන පේන් කිලර් එක ඇලර්ජික් කියලා. ඔන්න ඉතින් කොහොම හරි වෙලාව ආවා. දැන් මම මේ රෙඩි වෙන්නේ තියටර් එකට යන්න. ඉතින් ඒ වෙලාවෙ නම් මං ටිකක් බයේ හිටියේ. අපේ ගෙදර කට්ටියත් ඇවිල්ලා හිටියා. ඒ වගේමයි අපේ වියෝජී ඩොක්ටර්ට අදාළව තියෙන ඩොකියුමන්ට්ස් ඔක්කොම අපි රෙඩි කරගෙන තියාගන්න ඕනේ. ඉතින් මට ඇලර්ජික් තියෙන නිසා මං ඇලර්ජික් වලට සම්බන්ධයෙන් තියෙන රිපෝට්ස් ඔක්කොම අරගෙන ගියේ. ඒ වගේමයි නර්ස් මගේ අතේ බෑන්ඩ් එකක් බැන්දා ඇලර්ජික් කියලා. අන්න ඒ වෙලාවෙ නම් මට ටිකක් බය හිතුණා. ඔන්න ওই විදිහට තමයි මාව තියටර් එකට අරගෙන යන්නේ. ඒ වගේමයි තියටර් එක ඇතුළට හස්බන්ඩ්ට එන්න දෙනවා. ඉතින් ලොකු හයියක් හස්බන්ඩ් ළඟ ඉද්දි ඒ වෙලාවේ ඒ වගේමයි ඔපරේෂන් එක කරන්න කලින් මගේ වියෝජී ඩොක්ටර් එනවා එතෙන්ට. ඒ වගේමයි තව ඩොක්ටර්ස්ලා චෙක් කරනවා. ඔන්න ඔය අතරතුරේදී අපේ රූම් එක අපේ පුතාව ගෙන්න රෙඩි කරලා තිබ්බා.
ඉතින් C-section එකෙන් පස්සේ අපේ පුතාත් එක්ක ඔන්න ඔය විදිහට තමයි අපේ රූම් එකට මම යන්නේ. ඉතින් ඒ වගේමයි ඔයාලා මේ දකින්නේ 9 Wells Hospital එකෙන් මට හම්බෙච්ච meals වල samples ටිකක්. ඒ වගේමයි 9 Wells Hospital එකෙන් ෆොටෝග්‍රැෆර් කෙනෙක් අපේ පුතාගේ ෆොටෝස් ගත්තා. ඒ ෆොටෝස් මෙන්න මේ කාඩ් එක ඇතුළට දාලා තමයි අපිට print කරලා දුන්නේ. මේ තමයි 9 Wells Hospital එකෙන් හම්බෙච්ච ප්‍රසන්ට් එක. ඒ වගේමයි හස්බන්ඩ් ගේ ඔෆිස් එකෙන් ලස්සන මල් බොකේ එකක් හම්බුණා. ඉතින් 9 Wells Hospital එකෙන් ආපහු අපේ පුතාව අරගෙන අපේ ගෙදර යන ගමන් මේ 2025 නොවැම්බර් 15 වෙනිදා දවල් තමයි මම ඇඩ්මිට් උනේ. එතකොට 17 වෙනිදා තමයි ඩිස්චාර්ජ් කරේ. එතකොට අපේ පැකේජ් එක උනා 6,16,552ක්. Thank you for watching. Bye.